අයිබෝන් හැමෝටම මේ දරුවෝ අද මේ චූටි වීඩියෝ එකක් ඔයාලා වෙනුවෙන් කරන්නේ මේ භෞතිකව පන්ති සහභාගී වන දරුවන්ගේ ඉල්ලීම ඒ ඉල්ලීම ඉවත දාන්න බැරි නිසා තමයි මේ වීඩියෝ එක කරන්නේ. මේකේ අරමුණ තමයි පොතේ ඔයාලට දැනටමත් පේනවා මේ බෝඩ් එකේ මේ පාර O level ලියන දරුවෝ වෙනුවෙන් මේ වෙනකන් ඉගෙනගෙන තියෙන විෂය කොටස් ටික මොනවද? ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව මේ වෙනකන් ඉගෙනගෙන තියෙන කොටස් ටික සම්මන්ත්‍රණ මාලාවක් ඔස්සේ විභාග ආකෘතියකට අනුව ෂෝට් නෝට් එකක් විදිහට සම්මන්ත්‍රණ මාලාවකින් ඔන්ලයින් විදිහට අවසන් කරලා දීම තමයි මේකේ අරමුණ. මේක තියෙන්නේ බදාදා රාත්‍රී 7 ඉඳලා 11 දක්වා පැය 4ක් එක දිගට යනවා. හරි. එතකොට මේක ඔයාලට මේ කිසිදු අයකිරීමක් නැහැ. මොකද මගේ භෞතිකව පන්ති සහභාගී වෙන දරුවන්ගේ ඉල්ලීම මත තමයි මේක කරන්නේ. ඒතකොට මේක ඊළමයින්ට වගේම ලංකාවේ ඉන්න ඕනම ළමයෙක්ට හරි මේකට නොමිලේ සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. ඉංග්‍රීසි මීඩියම්, ඉංග්‍රීසි මාධ්‍ය සහ සිංහල මාධ්‍ය. හරි ඕන කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකට හේතුව මාධ්‍ය ප්‍රශ්නයක් කරගන්න එපා. විශේෂයෙන් රසායන විද්‍යාව, භෞතික විද්‍යාව වගේ කොටස් ඉගෙන ගන්නකොට මාධ්‍ය නෙමෙයි වැදගත් වෙන්නේ අදාළ concept එක. සංකල්පය තමයි වැදගත් වෙන්නේ. භෞතික විද්‍යාව සංකල්පය. හරි. ඒක තමයි වැදගත් වෙන්නේ. සංකල්පය උඩ දාගත්තා නම් ඔයාලට මැච් එක උඩ දාගන්න පුළුවන්. හරි. ඉතින් මේක සම්පූර්ණයෙන් නොමිලේ. ඉතින් ඔයාලට අපහසු කොටස් තියෙනවා නම් ඔයාලා අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න. ඒ වගේමයි ඒ ඔයාලා විතරක් සම්බන්ධ වෙලා මදි. ඔයාලගේ දන්න ඉන්න යාළුවෝ ඉන්නවනම් ඉස්කෝලේ යාළුවෝ ඉන්නවනම් ටියුෂන් පන්තියේ යාළුවෝ ඉන්නවනම් හරි ඕනම කෙනෙක්ට නොමිලේ සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. මේ අන්තිම මාස දෙක තුන හරි තුනක් මේ අන්තිම මාස දෙක විතර යන්නේ. ඉතින් ඒ කාලේ කවුරු හරි අසමත් වෙන දරුවෙක් ඉන්නවා නම් එයාට නැවත විභාගේ පාස් වීමේ හැකියාවක් තියෙනවා මේ ඔස්සේ. ඒ සාමාර්ථයක් ගත්ත ළමයෙක්ට තමන්ගේ ග්‍රේඩ් එක අප් කරගන්න පුළුවන්. C සාමාර්ථ CBA දක්වා. ඒ වගේම CB සාමාර්ථ ගන්න කවුරු හරි දරුවෙක් ඉන්නවා නම් හරි දේවල් ටිකක් ඉගෙනගෙන නොදන්න දේවල් ටිකක් ඉගෙනගෙන අමතක වෙච්ච දේවල් ටිකක් නැවත මතක් කරගෙන හරි ඒ සාමාර්ථයක් දක්වා යෑමේ හැකියාව තියෙනවා. හරි කිසිදු අය කිරීමක් නැහැ. ලංකාවේ ඉන්න සියලු දරුවෝ වෙනුවෙන් තමයි කරන්නේ. විභාගයේ අන්තිම මොහොත දක්වා කරනවා. මේකදී අපි අලුත් ප්‍රශ්න ඔයාලට දෙනවා. විභාග ආකෘතියේ ප්‍රශ්න, විභාග ප්‍රසුගේ විභාග ප්‍රශ්න අපි මේක සාකච්ඡා කරනවා. ඒ ඔක්කොටම ඔයාලා ලබා ගන්න නම් මෙන්න මේ අංකයට WhatsApp message එකක් දාන්න. ඔයාලා කෙලින්ම direct සම්බන්ධ කරනවා WhatsApp group එකට. ඒකෙන් ඔයාලට සියලුම අදාළ තොරතුරු ලබා ගන්න පුළුවන්. පන්තියට කලින් දවසේ ඒ තොරතුරුත් එක්ක තමයි ඔයාලා පන්තියට සහභාගී වෙන්න ඕන. හරි. ඉතින් ඔක්කොම විස්තර ටික කිව්වා කියලා හිතනවා. හරි අඩුපාඩුවක් මොනවා හරි තියෙනවා නම් කාටද ටිකක් දැනගන්න තියෙනවා නම් කොහොමද වෙන්නේ කියලා හරි මොකක් හරි හරි මේ නම්බර එකට message එකක් දාන්න. හරි ඒ වගේමයි මේ අනිවාර්යෙන් මේ ඔයාලගේ දන්න කියන හැම යාළුවෙක්ම සම්බන්ධ කරන්න. හරි මේක මුදල් පරමාර්ථයෙන් කරන දෙයක් නෙමෙයි. මගේ පන්තියේන භෞතිකව පන්ති සහභාගී වෙන දරුවන්ගේ ඉල්ලීම මත කරන එකක්. ඒකට ඉතින් අනිත් කට්ටියව සහභාගී කරව ගන්න පුළුවන්. හරි.